අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉකෝන් ඇකඩමි YouTube නාලිකාවෙන් 2026 ජනවාරි මාසයේදී ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා ඉහළ පොලි ආදායමක් උපයා ගැනීමට අපේක්ෂාවෙන් ඉන්න ඔබ සියලු දෙනාට තමයි මෙන්න මේ වීඩියෝ එක කරන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු කිහිපයක මේ වන විට පවතින ස්ථාවර තැන්පතු පොලි අනුපාත එහෙමත් නැත්නම් සාමාන්‍ය ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමෙන් ඔබට කල්පිරීමේදී ලබාගත හැකි පොලි අනුපාත ඇසුරින් තමයි මේ වීඩියෝ එක මම ඕගොල්ලොන්ට අරගෙන එන්නේ. ඒ අනුව දිගු කාලීන ස්ථාවර තැන්පතු වලට වඩා කෙටි කාලීන ස්ථාවර තැන්පතු ක්‍රියාත්මක කරලා ඉහළ පොලියක් ලබා ගැනීමේ හැකියාව තියෙන නිසා ඔබට මම මාස 1 මාස 3 මාස 6 අවුරුද්ද සහ අවුරුදු 2 වගේ කෙටි කාලීනව පොලි අනුපාත තමයි මෙන්න මේ වීඩියෝ එකේ අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව වීඩියෝ එක අවසාන වෙන තෙක් නරඹන්න ඔබට මේ බැංකු පහ අතරින් ඉතාමත් වාසිදායක බැංකුව මොකක්ද කියලා වීඩියෝ එක අවසානයේදී පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ. අපි බලමු මෙන්න මේ බැංකු පහේ. එහෙම නැත්නම් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන ප්‍රධාන රාජ්‍ය බැංකු තුනේ වගේම සම්පත් බැංකුවේත් HNB බැංකුවේත් කියන ප්‍රමුඛ පෞද්ගලික අංශ බැංකුවේත් මාස 1 මාස 3 මාස 6 අවුරුද්ද සහ අවුරුදු 2 සඳහා කල්පිරීමේදී ලබා දෙන පොලි අනුපාත කොහොමද කියන එක. ඒ අනුව ඔබට මෙතන බලා ගන්න පුළුවන් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කියන බැංකු දෙකේම සමාන පොලි අනුපාත තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මාස 1 මාස 3 මාස 6 අවුරුද්ද සහ අවුරුදු 2 සඳහා. එහිදී මාස 1ක් සඳහා කල්පිරීමේදී 5.75ක්, මාස 3ක් කල්පිරීමේදී 6.25ක්, මාස 6ක් කල්පිරීමේදී 6.5ක්, අවුරුද්දක් කල්පිරීමේදී 6.75ක් සහ අවුරුදු 2ක් කල්පිරීමේදී 7ක් විදිහට තමයි දැනට ඔයගොල්ලොන්ට පොලි අනුපාත හිමි වෙන්නේ. ඒ වගේම සඳහන් කරන්න අවශ්‍යයි ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙත් මෙන්න මේ මාස 1 මාස 3 මාස 6 සහ අවුරුද්ද සඳහා ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ පොලි අනුපාතම තමයි ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අවුරුදු 2ක් සඳහා ඊට වඩා පොඩි ප්‍රතිශතයකින් පොලි අනුපාතයේ වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ. ඒ කියන්නේ කලින් අවුරුදු 2ක් සඳහා පෙර බැංකු දෙකේ 7යි දුන්නේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 7.25ක් ලබා දෙනවා. එහෙනම් ඔන්නෝක තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ලංකා බැංකුව ඒ වගේම මහජන බැංකුවේ තත්ත්වය. අපි බලමු සම්පත් බැංකුවේ සහ HNB බැංකුව කියන බැංකු දෙකේ කොහොමද පොලි අනුපාත. මෙතන ඔයගොල්ලන්ට මම රතු නම්බර් වලින් දක්වලා තියෙනවා ඉතා විශේෂ පොලි අනුපාත. ඒ කියන්නේ මේ chart එකට අනුව එක් කාල පරාසවල වැඩිම පොලි අනුපාත දෙන බැංකු තමයි බැංකු සහ ඒ පොලි අනුපාතය තමයි මේ රතු පාටින් දක්වන්නේ. අනුව අපි ඉස්සෙල්ලම සම්පත් බැංකුවේ බලමු. සම්පත් බැංකුවේ මාස 1ක් සඳහා 6.5ක්, මාස 3ක් සඳහා 6.75ක්, මාස 6ක් සඳහා 7.5ක්, අවුරුද්දක් සඳහා 7.25ක් සහ අවුරුදු 2ක් කල්පිරීමේදී ඉතා ඉහළ 10ක් වගේ ඉලක්කම් දෙකක පොලි අනුපාතයක් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ HNB බැංකුව ගත්තොත් HNB බැංකුවේ මාස 1ක් කල්පිරීමේදී 6.5ක්, මාස 3ක් කල්පිරීමේදී 7.5ක්, මාස 6ක් කල්පිරීමේදී 7.75ක්, අවුරුද්දක් කල්පිරීමේදී 8ක් සහ අවුරුදු 2ක් කල්පිරීමේදී එතෙන්දී 10ක පොලි අනුපාතයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව මේ chart එකට අනුව ඔබට වඩාත් වාසිදායක බැංකුව වෙන්නේ HNB බැංකුව කියන එක සඳහන් කරන්න අවශ්‍යයි. සෙසු බැංකුව වලටත් සාපේක්ෂව ඉහළ පොලි අනුපාතයක් HNB බැංකුවේ ලබා ගන්න පුළුවන්. ඒ වගේම සම්පත් බැංකුවත් සාපේක්ෂව රාජ්‍ය බැංකුව වලට සාපේක්ෂව ඉහළ පොලි අනුපාතයක් ලබා දෙන බව මෙම සටහනෙන් ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මෙන්න මෙතන මම තෝරගත්තා ඉහළම පොලි අනුපාත දෙන බැංකුව HNB බැංකුව. HNB බැංකුවේ ඔබ රුපියල් මිලියනයක් එහෙමත් නැත්නම් රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කළොත් ඔබට ඒ කාල සීමාව අවසානයේ නැත්නම් කල්පිරීමේදී ලැබෙන පොලි අනුපාතය තමයි ඒ පොලි අනුපාතයට අදාළ පොලි ආදායම මේ වගුවේ දක්වලා තියෙනවා. ඒ අනුව මාස 1ක් සඳහා ඔබ රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කළොත් රුපියල් 5416කට ආසන්න පොලි ආදායමක් ලබා ගන්න පුළුවන්. මාස 3ක් කල්පිරීමේදී රුපියල් ලක්ෂ 10කට රුපියල් 18750ක පොලි ආදායමක් ලබා ගන්න පුළුවන්. මාස 6ක් කල්පිරීමේදී රුපියල් ලක්ෂ 10කට රුපියල් 38750ක පොලි ආදායමක් ලබා ගන්න පුළුවන්.
අවුරුද්දක් කල්පරීමේදී රුපියල් ලක්ෂ 10කට රුපියල් 80000ක පොලි ආදායමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවුරුදු දෙකක් කල්පරීමේදී ඔබට රුපියල් ලක්ෂ 10කට ලක්ෂ 2කට ආසන්න පොලි ආදායමක් ලබා ගන්න පුළුවන්. එතකොට තව සඳහන් කිරීමක් අවශ්‍යයි. මෙන්න මේ ඔබට ලැබෙන සුද්ධ පොලි ආදායම නෙමෙයි. ඔබ දන්නවා 10%ක රඳවා ගැනීමේ බදු ක්‍රමයක් යටතේ මෙන්න මේ ලැබෙන පොලි ආදායමෙනුත් 10%ක ප්‍රතිශතයක් බැංකුව විසින් අය කර ගැනීම සිද්ධ වෙනවා. ඒ අනුව ඒ 10%ක අඩු කිරීම ඉවත් කරලා තමයි ඔබට, ඒ කියන්නේ අඩු වුණාට පස්සේ තමයි මේ පොලි ආදායමට වඩා සුළු අඩුවීමක් එක්ක තමයි පොලි මුදල ලබා ගන්න හැකියාව තියෙන්නේ. එහෙනම් ඔන්න ඕක තමයි මේ වන විට මෙන්න මේ ප්‍රසිද්ධම, ඒ කියන්නේ ලංකාවේ ප්‍රධානම බැංකු පහේ කෙටි කාලීනව ඔබට ලබා ගන්න පුළුවන් ස්ථාවර තැන්පතු පොලි අනුපාත සහ රුපියල් ලක්ෂ 10ක් තැන්පත් කළොත් HNB බැංකුවේ ලැබෙන පොලි මුදල් තමයි ඔබට මම වීඩියෝ එකේ අරගෙන ආවේ. එහෙනම් මම හිතනවා ඊටමත් වැදගත් වෙන්නේ නැති මීට අමතරව තවත් ඉහළ පොලි අනුපාත ලබා දෙන පෞද්ගලික අංශයේ බැංකු සහ මූල්‍ය ආයතන කිහිපයක් පවතිනවා. ඒ පිළිබඳවත් ඔබට ඉදිරියේදී අලුත් වීඩියෝ එකකින් නැවත දැනුවත් කිරීමේ අරමුණින් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. ඔබට තියෙන අදහස් ගැටලු කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා තවත් කෙනෙක්ට බලන්න මෙන්න මේ තොරතුරු ෂෙයා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් හැම දිනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.